ආයිබෝවන් අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ 2025 ජූලි මාසේ මිථුන ලග්න හිමියන්ට ගත වෙන්නේ කොහොමද කියලා. මේ ජූලි මාසේ ඔබ කරන ඕනම කටයුත්තකින් සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබේ අතමිට සරු කරන මාසයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ මොකක් හරි කටයුත්තක් අලුතින් පටන් ගද්දී නැත්නම් පටන් අරගෙන කරගෙන යද්දී ඒ වැඩේ ඔබ හිතන තරම් සාර්ථක නොවුනොත් ඒ වෙනුවට සාර්ථකව කරගෙන යන්න පුළුවන් විදිහේ දෙයක් ඔබට ලැබෙනවා. ඔබ අලුතින් ව්‍යාපාරයක් පටන් අරගත්තා කියලා අපි හිතමු. ඒක කරගෙන යද්දී ඔබ බලාපොරොත්තු වුණු විදිහට සාර්ථක කරගන්න බැරි වුණොත් ඔබට ඒ වෙනුවට වඩා සාර්ථකව කරගෙන යන්න පුළුවන් විදිහේ වෙනත් කටයුත්තක් ඒ එක්කම ලැබෙනවා. මේක ඔබේ ව්‍යාපාරයට විතරක් නෙමෙයි. ඔබේ ජීවිතේ ඕනම කටයුත්තකදී ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ මාසේ ඔබේ ඕනම වැඩ කටයුත්තක් අසාර්ථක වුණොත් ඔබ බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නොලැබුණොත් ඒ ගැන කනගාටු වෙවි පසුතැවිලි වෙවි ඉන්න එපා. ජීවිතේ හැමදේම ඔබට අහිමි වුණා කියලා දුක් වෙන්න එපා. ඊළඟට ඔබට තෝරගන්න තියෙන හොඳම අවස්ථාව තෝරගන්න අනිවාර්යයෙන්ම ඔබට ඒන් සාර්ථක ප්‍රතිඵලයක්ම ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ හින්දා මේ ජූලි මාසේ කියන්නේ ජීවිතේ ගොඩක් අවස්ථාවන් ඔබ එනකල් මග බලාගෙන ඉන්න මාසයක් කියලා කියන්න ඕන. මේ ඔබේ පෞද්ගලික ජීවිතේ, ඔබේ සම්බන්ධතා, අධ්‍යාපනය, රැකියාව, ව්‍යාපාරය ඕනම දෙයක් ගැන ඔබට තියෙන බලාපොරොත්තුව වෙන්න පුළුවන්. ඔබ මේ වෙනකොටත් ඔබේ ජීවිතේ ඒ වගේ බලාපොරොත්තු බිඳවැටීමක් එක්ක දුකෙන් කනගාටුවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ මාසෙදී ඔබට ඔබේ මීළඟ ඉලක්කයට ගමන් කරන්න අවස්ථාව උදා වෙනවා. ඔබ කලින්ට වඩා හොඳ අවස්ථාවක් ඔබේ දෛවයේ ඔබට ලබා දෙනවා. ඒ හින්දා ඔබත් උනන්දුව ඇති කරගෙන තවදුරටත් ප්‍රමාද වෙවි ඉන්නේ නැතුව ඔබේ ජීවිතේ ඊළඟ පියවර තියෙන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඔබට වාසි සහගතව තියෙන අනිත් කාරණාව තමයි මේ කාලේ ඔබ කරන ඕනම කටයුත්තක් ඊටාම දක්ෂ විදිහට සාර්ථක විදිහට කරගන්න පුළුවන් විදිහේ හැකියාවක් ශක්තියක් ඔබ ළඟ තියෙනවා. ඔබ කරන වැඩ කටයුතු වලදී ඒ ගුණය ඊටාම හොඳින් කැපිලා පේනවා. විශේෂයෙන්ම කියන්න ඕන අධ්‍යාපන කටයුතු වලදී පාසල් දරුවන්ට විතරක් නෙමෙයි ඕනෑම මට්ටමකින් අධ්‍යාපනය හදාරන අයගේ හැකියාවන් කුසලතාවයන් ඊටාම කැපී පෙනෙනවා. අධ්‍යාපනාංශයෙන් ඊටාම විශිෂ්ට දක්ෂතාවයන් පෙන්වන්න හැකියාව ලැබෙනවා. රැකී ආරක්ෂා කටයුතු වලදී උනත් ඔබ ඒ කරන වැඩ කොටස ඊටාම හොඳින් ඉෂ්ට කරනවා. මේ හේතුවෙන්ම මේ කාලය ඔබට ඇගයීම්, ප්‍රශංසා, ගෞරව ලැබෙන කාලයක් බවටත් පත් වෙනවා. ඒ වගේම ඔබේ අතමිට සරු කරන ආර්ථික වශයෙන් වාසිදායක මාසයක් වෙනවා ජූලි මාසේ. විශේෂයෙන්ම කියන්න ඕන අතරමැදියෙක් විදිහට නැත්නම් බ්‍රෝකර්වරු විදිහට කටයුතු කරන අය ඒ අයට විශේෂයෙන්ම වැඩි වාසි ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ කර්මාන්තවල නැත්නම් තමන්ගේම හැකියාවෙන් කරන වෘත්තියක යෙදিলা ඉන්න අයටත් විශේෂයෙන්ම තමන්ගේ යෙදিলা ඉන්න වෘත්තියේ ව්‍යාපාරයේ ඉහළම සාර්ථකත්වයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ අතරම රැකී ආරක්ෂා කටයුතු වලදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕන කාරණාවකුත් ඔබට කියන්න ඕන. ඒ ඔබ රැකී ආරක්ෂා කරන තැන්වල ප්‍රධානීන් එක්ක යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. මේවා දීර්ඝ කාලයක් පවතින හෝ ඔබේ රැකියාවට ගැටලුවක් වෙන තරමේ ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒත් ඔබ මේ කාල සීමාව පුරාම ඔබේ රැකී ආරක්ෂා කරන තැනදී විශේෂයෙන්ම කතා බහ කරද්දී වචන පාවිච්චි කරද්දී ඊටාම ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න ඕන. ඔබේ වචන බොහෝ දුරට තියුණු වෙනවා. ඒ වගේම කාටවත් අවනතව ප්‍රක්ෂපාතව කටයුතු කරන්න ඔබට ඒ තරම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා රැකියාව කරන තැන ප්‍රධානියා වුණත් ඔබට අනවශ්‍ය ප්‍රමාණයට නීති රීති දාමින් ඔබව පාලනය කරන්න හදන එකට ඒ තරම් කැමති වෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වය නිසා ඔබට රැකියාව කරන තැන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා කිව්වේ. ඔබ කාගේවත් අවවාද උපදෙස් පිළිපදින්න සූදානම් නැති වුණාට අනිත් අයට නම් ඔබේ අවවාද උපදෙස් වැඩියෙන් අවශ්‍ය වෙන මාසයක් බවට මේ ජූලි මාසේ පත් වෙනවා. ඒ වගේම ඔබ හොඳ දැනුමකින් අවබෝධයකින් යුතුව අනිත් අයගේ ගැටලුකාරී තත්ත්වයන් වලදී නම් සාර්ථක උපදෙස් ලබා දෙනවා. මේ හේතුව හින්දාත් මේ මාසේ ඔබට අනිත් අයගේ ආදරය, ගෞරවය අඩුවක් නැතුව ලැබෙනවා.
පිටස්තර අය විතරක් නෙවෙයි ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබේ මඟ පෙන්වීම උපදෙස් වැඩියෙන් අවශ්‍ය වෙනවා. මිථුන ලග්න හිමියන්ගේ සාමාන්‍ය ගති ස්වභාවයත් ඒ වගේ තමයි. මේ මාසෙදී ඔබ වැඩි වශයෙන් වැඩ කටයුතු කරන්නේ ඒ ඔබේ සාමාන්‍ය ගති ස්වභාවයත් එක්ක. ඒ කියන්නේ ඔබේ වැඩ කටයුතු අතපසු කරගෙන හරි අනෙක් අයට උදව්වක් උපකාරයක් කරන්න සහයෝගයක් ලබා දෙන්න ඊටාම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. මේ මාසේ ඔබේ අතමිට සරු වෙනවා වගේම ඉඩ කඩන් ගේ දොර යාන වාහන ආදියක් ලබන්න උනත් අවස්ථාවල් තියෙනවා. අලුතින් ගේ දොර හදන්න හිතමින් ඉන්න කෙනෙක් නම් නැත්තම් ගේ දොර හදලා ඒ වැඩ කටයුතු අතරමඟ නතර කරලා ඉන්න කෙනෙක් නම් ඒ වැඩ කටයුතු ආයෙත් පටන් ගන්න මේ කාලේ හැකියාව ලැබෙනවා. ඒ වගේ සුළු වශයෙන් හරි තමන්ගේ ගෙදර දොර කටයුතු වල දියුණුවක් ඇති කරගන්න ඒ ගැන සැලසුමක් හරි ඇති කරගන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා. ගෘහ ජීවිතයේ තුලදී නම් තමන්ගේ සහකරු සහකාරිය එක්ක සුළු වාද විවාද මත ගැටුම් හිතමනාපකම් ඇති වෙන අවස්ථාවල් එනවා. මේ தත්ත්වය ඔබේ ඕනම සම්බන්ධතාවයකදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඊටාම ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන මේ தත්ත්වය ඇති වෙන එක වළක්ව ගන්න. ඒ වගේ සුළු හිතමනාපකම් යෙදුනත් පවුලට ඔබේ දරුවන්ට ඔබෙන් ඉටුවිය යුතු යුතුයකම් වගකීම් කොටස නම් කිසිම අඩුපාඩුවක් නැතුව ඉෂ්ට කරන්න ඔබ නිතරම උත්සාහ ගන්නවා. ඔබේ සැලකිල්ල ආදරේ නොඅඩුව ඒ අයට ලබා දෙනවා. ඒ වගේම විනෝද කටයුතු වලට අලංකාරයට වගේ දේවල් වලට එවැනි දේවල් මිලදී ගන්න තරමක් වැඩියෙන් වියදම් කරන්නත් පෙළඹෙනවා. මේකෙන් ඔබේ වියදම් තත්ත්වය ඉහළ යනවා තමයි. ඒත් ඊට වැඩිය ඔබ ප්‍රවේශම් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ සුරාව සූදුව වගේ අයහපත් චර්යාවන්ට පෙළඹෙන්නත් අවස්ථාවල් ඇති කරන හින්දා. කොහොම වුණත් මේ මාසෙදී ඔබගේ වියදම් තත්ත්වය නම් තරමක් දුරට ඉහළ යනවා කියන්න ඕන. සමහර වෙලාවට ඒ නිසා ඕනම දෙයකට වියදම් කරන්න කලින් දෙපාරක් හිතලා බලලා කටයුතු කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ වගේම පොදු වැඩ සමාජ සේවා වැඩ කරන්න ගිහිල්ලත් ඔබේ අතේ තියෙන මුදලත් වියදම් කරගන්න සිද්ධ වෙන අවස්ථාවල් ඔබට එනවා. මේ වගේ මොන ආකාරයකින් හරි ඔබට කිසිම ඵලදායී බවක් නැති දේවල් වෙනුවෙන් ටිකක් වැඩිපුර වියදම් දරන්න සිද්ධ වෙන මාසයක් කියලා කියන්න ඕන. ඒ වගේම ඔබේ මවගේ පාර්ශවයේ ඥාතීන් එක්ක ගනුදෙනු කරද්දී කතා බහ කරද්දී සම්බන්ධතා පවත්වාදෙත් ප්‍රවේශම් වෙන්න වෙනවා. ඒ අය එක්කත් යම් හිතමනාපකම් ඇති වෙන විදිහේ සිද්ධිවලට නැත්තම් ඔබට මුහුණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ මාසය ඔබට බලවත් විදිහේ විපත් කරදරවලට මුහුණ පාන්නේ නැතුව ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම බලාපොරොත්තු නොවුණු විදිහේ හදිසි ධනලාභ ඇති කරනවා. ඔබට ලැබීම් අතින් ඊටාම යහපත් මාසයක් කියලා නම් කියන්නම ඕන. ඔබ කොතන ගියත් ඊටාම කැපී පෙනෙන ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා මේ කාලෙදී. ඒ වගේම තමයි කාටවත් ඔබව පාලනය කරන්න නම් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ තත්වයකට නම් කොහොමවත් ඔබ කැමති නැහැ. ඔබේ ගෙදර ඔබ රැකියාව කරන තැන අනිත් අය එක්ක පවත්වන සම්බන්ධතා මේ ඕනම දෙයකදී ඔබට අවශ්‍ය විදිහට කටයුතු පාලනය කරගෙන ඉන්න තමයි වැඩිපුර කැමති වෙන්නේ. ඒ වගේම තමයි තරමක ආඩම්බරකාර ගතියක් ඔබ ළඟ මේ කාලේ දකින්න තියෙනවා. ඔබ හැසිරෙන්නේ කතා බහ කරන්නේ ඒ වගේ තත්වයක් තුල. කොහොම වුණත් ඔබේ වචනේ නම් ඊටාම බලවත්. වචනේ බලයෙන් ගොඩක් වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. මේ ජූලි මාසයේ සමස්තයක් විදිහට ගත්තොත් ඔබ අත තියෙන ඕනම කටයුත්තකින් සාර්ථකත්වයක් ඇති කරගන්න හැකියාව තියෙන ඔබේ ජීවිතේ බොහෝ කටයුතු වල වැඩි දියුණුවක් ඉදිරි ගමනක් ඇති කරන මාසයක් කියලා කියන්න ඕන. ඉතින් අද අපි කතා කරුවේ මිථුන ලග්න හිමියන්ට 2025 ජූලි මාසේ ගත වෙන්නේ කොහොමද කියලා පොදු පලාපල තත්ත්වයක්. ඔබටත් ඔබේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරලා පලාපල කතනයක් ලබා ගන්න අවශ්‍ය නම් මෙහි සඳහන් වෙනවා අපගේ WhatsApp අංකය. එම අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් පුංචි ඉල්ලීමක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මේ වගේ අගනා වටිනා වීඩියෝ ඉතා ඉක්මනින් නැරඹීම සඳහා.